Hello guys මේ අද good morning කියලා එහෙනම් අපි වීඩියෝ එකක් පටන් ගමු. ඔක්කොටම කලින් කියන්න තියෙනවා ඔයාලා මේ වීඩියෝ එකේ මේ අලුත් channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න. ඔයාලා driving simulator ශ්‍රී ලංකා කියන ගේම් එක ගහලා තියෙනවද? මම නම් ගහලා තියෙන්නේ එකපාරයි. මේ හැමෝම මේක මං හිතන්නේ ගහනවා. මගේ YouTube channel එකේ මේක වීඩියෝ ටිකක් තියෙනවා යාළුවනේ. මම මේකේ low graphic තමයි දාලා ගහන්නේ. මේකේ high graphic ultra දාන්න නම් බෑ. මගේ phone එක නම් 2GB එකක්. අපි එහෙනම් එකපාරක් play කරලා බලමු. මේකේ මේ මොකක් හරි තියෙනවා PC කියලා තියෙනවා mobile කියලා තියෙනවා. PC නම් අනේ මම mobile දාගෙන තමයි යන්නේ. අපි එහෙනම් ගිහිල්ලා බලමු. ගේම් එක ඕපන් කිරීමේදී ක්‍රැෂ් වෙනවා නම් අල්ට්‍රා ග්‍රැෆික් ඉවත් කරනවා. අපි බස් එකේ දැන් යන රූට් එකක් යනවද ටවර් එකක් යනවද? අපි එක කොළඹ ඉඳන් ලෝටස් ටවර් එකට යමු. ලෝටස් ටවර් එක කියලා ගන්නවා නෙගුම් තියෙනවා. ඔන්න තමයි පෙන්වන්න බැරි. මගේ බස් එක නම් මම ලෝ ග්‍රැෆික් දාලා මම හිතන්නේ දම් රැජින වෙන්න ඕනේ තියෙන්නේ. පොඩ්ඩක් ෆෝන් එක ගැල මට වචනත් පැටලුනොත් ගණන් ගන්න එපා. ඒක ඉතින් හැටි පොඩ්ඩයි ඉතින් වචන පැටලෙන එක නම් ඉතින් ගණන් ගන්න එපා වැඩි. නැග පල්ලා. හරි. මොකක්ද අප මේ ස්ටාර්ට් එකේ කී ගානේ? ඒක මට තියෙන ප්‍රශ්නේ. අපි එළියේ ඉඳන් අය. අම්මට සිරි වාහනේ අපේ. කොහොමද බං එහෙම පෙරලෙන්නේ? වෙලාවකට අතන අර රවුන්ඩ් බෝඩ් එකෙත් උතන පෙරලිලා තියෙනවා. අම්මට සිරි ඉවරයි. මුන් යකෝ පාරේ නේද යන්නේ. ගත්ත ගමන් එන්න. ඒක යකෝ ලාවට වැදුනත් එන්න. අම්මරසී ළඟමයක් යනවා. අඩු ළඟින් යන්නත් බැහැ. එහෙනම් කොල්ලෝ අපි ගියා. අම්මරසී සිග්නල් ලයිට් දාලා. DC ගේම් එක හදපු ගේම් එක මම හිතන්නේ මේක ලංකාවේ ගොඩක් කට්ටිය ගහන එකක්ද අලුතෙන් ගේම් එකකුත් ඇවිල්ලා තියෙනවා. ඒක 2GB ෆෝන් වල මම හිතන්නේ ප්ලේ කරන්න එහෙනම් අමාරුයි. මේක ප්ලේ කරන්නත් එහෙනම් අමාරුයි. පේනවනේ කැඩි කැඩි යන හැටි. ඔයගොල්ලෝ ඕනේ ගේම් එකක් එහෙම තියෙනවා නම් මට මේ 2GB ෆෝන් එකට හරියන ගේම් එකක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එකත් හොඳයි නම් ලයික් එකක් කරගෙන ලයික් එකක් දාගෙන යන්න. පොඩ්ඩක් හැප්පුණොත් එහෙම ගණන් ගන්න එපා. මේක මාරම ලැග් ඉතින් ආය හරවන දිහා නෙවෙයි යන්නේ. වෙලාවට හරවනකොට හැරෙන්නෙත් නෑ. අම්මා පොලිස් කාරේ කත දාගෙන ඉන්නවා. මල් අපි යන්නේ. බොතන ඉඳපන්. අත දාගෙන. අපි දැන් ලෝටස් ටවර් එකට ගොඩක් ළඟයි. පාරෙන් පිට යන්නේ ඉතින් ආයෙ කරන්න දෙයක් නැහැ ලැග් වෙනවා.
ඇනුනොත් ආයේ බස් එක ගන්නත් බෑ ඔය කොහේ හරි ගිහිල්ලා. අන්න පේනවා ලෝටස් ටවර් එක. නෙළුම් කුළුණ පේනවා. ඔයාලටත් පේනවද? අම්මට සිරි ඇන්නා. අඩු හැරෙන්න. මේක මචං මාරම් ප්‍රශ්නයක්. ලැග් වැඩි. මේක 2GB ෆෝන් එකට හරියන විදිහට හැදුවනම් අම්මට සිරි වෙනවා. ගන්න බැරි නේද? අම්මලා සිරි පුළුවන් අවද වෙලා. මේකේ ප්‍රශ්නයකට තියෙන LED දැම්මම මේ රෙද්ද පිටිපස්සෙන් ටීවී පේනවා නේද? ඒක තමයි ප්‍රශ්නේ. දෙපැත්තෙනුත් ටීවී පේනවා. පිටිපස්සෙනුත් පේනවා. අපි නෙළුම් කුළුණ වටයක් ගිහින් යමු. හැබැයි අවුලම්ම නෑ මේක ඉස්සරහන S2ත් එක්ක දාලා අම්මට සිරි වෙන්න හදලා තියෙනවා. ගේම් එක නම් අවුලම්ම නෑ නියමයි. මේක පොඩ්ඩක් අර 2GB එකට වගේ හරියන්න තිබ්බනම් තමයි ගෑම්මේ තියෙන ඕන එක්කෙනෙක්ට ගහන්න පුළුවන්. මේක ඔන්ලයින් ගහන්නත් තිබ්බනම් නියමයි. පිට රට කට්ටිය නම් මේක ගොඩක් ගහන්න ආසයි. මේක LKR දුන්න නම් සල්ලි හෙව්ව හැකි අම්මට සිරි වෙන්න. ගොඩක් කට්ටිය මේ ගේම් එකට ආසයි මං හිතන්නේ. මොකද්ද බං අර බෆර් එකේ දෙපැත්තෙන් ගෙඩිය වගේ පේන්නේ. ඔන්න මම අපි ගියා. දම් රජිනින් ඔන්න ලෝටස් ටවර් එක ගාවින් නැවැත්තුවා. අපේ එක වීඩියෝ එකක් ඔන්න දැන් ඉවර වෙන්න ළඟයි. දැන් එහෙනම් අපිට යන්න වෙලාව හරි මං හිතන්නේ. මිස් පාස් thank you playing DC game driving simulator Sri Lanka team. කොල්ලෝ එහෙනම් මේ මගේ බස් එක පෙන්වන්නම්. මේ මගේ බස් එක තමයි මේක. යාළුවනේ මේක හයි ග්‍රැෆික් දැම්මහම නම් ඉතින් ලස්සනට තියෙනවා. අල්ට්‍රා දැම්මහමත් ඉතින් ආය අම්මට සිරි වෙනවා ඉතින්. මේක හදන්න තියෙනවා. බෆර් එක එහෙම ලස්සනට දාන්න තියෙනවා. ඉතින් මං දාන් ඉන්නේ ඕක. මේ එක එක ඒවා තියෙනවා. ඉතින් ලයිට් ගහන ඒවා. නෝමල් බෆර් එක තමයි අරක. මේ එක එක ඒවා තියෙනවා. ඉතින් මට සෙට් අරක. ඒකින්ද මං ඒක දාන් ඉන්නවා. මේ මෙතන ඉස්සරහා තියෙනවා සයිලන්සරයක් ඉනිමකක් වගේ මොකක්ද සුදු යකඩ වලින් හදපු රෙද්දක් තියෙනවා. ඊට පස්සේ මම ඒක දාන් ඉන්නේ. මොනවා නැතත් බං මේ මෙතන මේ පිටිපස්සේ DC කියලා ගහලා තියෙන එක ලොකුවට දිලිසෙන්නම එළියට පැනලා වගේ පේනවා. මේ උඩ මේ මෙහෙම ඔය තියෙනවා මිනිස්සු නැග යන සීන් එක. ඒවයි ඉතින් මන් දන්නේ ඒක පොඩ්ඩක් අවුල් කියලා හිතෙනවා. පිටිපස්සේ ස්පොයිලර් තියෙනවා ලස්සන ඒවා තියෙනවා ඉතින් ඔය ලයිට් තියෙන ඒවා තියෙනවා ගොඩක් තියෙනවා ඉතින් මට සෙට් ආක මේ ඉනිමග මොකක්ද ඒකට මම නම් මතක නැහැ ඉනිමග තමයි ඉතින් මම නම් කියන්නේ ඔය ගොඩක් ඒවා තියෙනවා ඒකේ මම අර උල්ලුල් එකට කැමති මේකේ ජාතික කොඩියක් තියෙනවා ඒක පොඩ්ඩක් අවුල් බස් එකේ කැබින් එක අස්සෙනුත් යනවා මේ ජාතික කොඩිය බා අම්මට සිරි වෙනවා ඉතින් එතකොට මල පයින්නවා මේක හදපු එකයක් ඔය ඇදුවා නම් හරි හොඳට ඇතුලෙන් එන්න මේ කාපට් එක අයින් කරන්න පුළුවන් ඕනිකක් පුළුවන් ඉතින් මේක ස්කිල් තියෙනවා ඒ වාට කැමති එකක් දාන්න පුළුවන් මේ තියෙන ගොඩක් එව්වා තියෙනවා ඉතින් මං දාන් ඉන්නේ දම් රැජින මේක ඉතින් ගද්දින්ම එන එක තමයි හැබැයි මේක ගද්දින්ම නම් ස්පොයිලර් බෆර් මේ රෝදවල සුදු යකඩ වුණා නෑ මේ ඉස්සරහ බෆර් කැප් මේ රිබන් පටි හැම මොකෝවත් නැහැ
හෝන් එකක් තියෙනවා. ඔයාලට කියන්න ඕනේ හෝන් එකක් තියෙනවා. මේක ඇතුළත් තියෙනවා. මම ස්කිල් මාරු කරන් මං ඉන්නේ. දම්රජන දාවත් ඇතුලේ ස්කිල් දැම්මයි මේක රවුමට එහෙම හදන්න උනහම මේ එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. මේ මාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කරන්න. බෙල් අයිකන් එක ඕල් දාගෙන මාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. කැමති ගේම් එකක් තියෙනවා නම් මට දාන්න. ගේම් එකේ ඔක්කොම මං ගේම් ඔයාලා දාන ගේම් ටික මං දානවා. කමෙන්ට් එකක් විදිහට ඔයාලා කැමති ගේම් එක දාන්න. එහෙනම් අදට ගියා. බයි. good morning.